මිථුන ලග්න හිමියන්ට ජුනි මාසයේ විදේශ රැකියා වාසනාවක් සහ නොසිතූ පෙරලියක් තියෙනවා. බුධ ග්‍රහයාගෙන් පාලනය වන ඉතාමත් බුද්ධිමත් සහ සංනිවේදනයට දක්ෂ මිථුන ලග්න හිමියන්ට 2026 ජුනි මාසය කියන්නේ රහසිගත ජයග්‍රහණ සහ දේශ සීමා වලින් එහා ගිය මහා වාසනාවක් උදාවන කාලයක්. සෞභාග්‍ය සිකුරු ග්‍රහයා ඔබේ ලග්නේ 12 වැන්නේ ඉතාමත් බලවත්ව ගමන් කිරීම ඔබේ ජීවිතයට සුවිශේෂී බලපෑමක් එල්ල කරනවා. රැකියාව සහ ව්‍යාපාරය ගැන ගත්තොතින් විදේශීය සම්බන්ධතාවල ඉහළ ප්‍රගතියක් පෙන්නනවා. කලක් තිස්සේ විදේශගත වීමට රට රැකියාවකට යාමට හෝ උසස් අධ්‍යාපනයට පිටත් වීමට වෙහෙසුණු මිථුන ලග්න හිමියන්ට මේ මාසයේදී ඒ සඳහා වූ සියලු බාධාවන් ඉවත් වෙලා මාර්ගය විවර වෙනවා. ඒ වගේම ඔබ ඔන්ලයින් ක්‍රමයට වාණිජ්‍ය හෝ කොමර්ස් විදේශීය ආයතන සමග සම්බන්ධ වී ව්‍යාපාර හෝ රැකියාවක් කරන්නේ නම් ජුනි මාසයේ පුරාම ඔබ බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළ ප්‍රගතියක් ලබන්න පුළුවන්. රැකියා ස්ථානයේ ඔබට විරුද්ධව රහසින් කුමන්ත්‍රණය කළ අය ඔබට නොදැනීම ඉබේම පරාජයට පත් වෙනවා. ඒ වගේම ජුනි මාසයේ ඔබේ ධන වාසනාව ගැන කතා කරොතින් වියදම් මැදින් නොසිතූ ලැබීම් ඔබට ලැබෙනවා. දුර බැහැර පළාත් වලින් හෝ විදේශීය මාර්ග වලින් නොසිතූ පරිදි මුදල් ලැබීමට ඔබට වාසනාව මේ මාසයේදී තියෙනවා. සිකුරු 12 වැන්නේ බලවත් වීම නිසා මේ මාසයේදී ආදායම් ලැබෙනව වගේම ඔබේ සුව පහසුව විනෝදය විලාසිතා හෝ යාන වාහන වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වැය වීමට ඉඩකඩ තියෙනවා. අනාගත දියුණුව වෙනුවෙන් හෝ දේපලක් වෙනුවෙන් කරන ආයෝජන වලින් දිගු කාලීන වාසි සැලසෙනවා. ආදරය සහ පෞල් ජීවිතය ගැන බැලුවොත් විවාහ ජීවිතයේ සහ ප්‍රේම සම්බන්ධතාවල තිබූ අවිවේකී බව මගහැරලා සහකරු හෝ සහකාරිය සමග ඉතාමත් සතුටින් සහ විවේකීව කාලය ගත කිරීමට අවස්ථාව හම්බ වෙනවා. තනිකඩායට හදිසියෙම අලුත් ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට ඒවා තරමක් රහසිගත ස්වභාවයක් ගන්න ඉඩකඩ තියෙනවා. අධ්‍යාපනය ගැන ගත්තොතින් එහෙම තනිවම පාඩම් වැඩ කරන, පර්යේෂණ කටයුතු කරන හෝ ලේඛන කලාව වැනි නිර්මාණශීලී අංශවල නියැලෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ අවධානය උපරිමයෙන් පවත්වා ගනිමින් ජයග්‍රහණය ලබන්න පුළුවන් මාසයක් තමයි ජුනි මාසය. සෞඛ්‍ය තත්ත්වය ගැන ගත්තොත් මේ මාසෙදී කලක් තිස්සේ තිබූ මානසික නොසන්සුන් බව සහ නිින්ද නොයෑමේ ගැටලු වලට මේ මාසයේදී විශාල සහනයක් හම්බ වෙනවා. කෙසේ වෙතත් ඇස් දුර්වලතා හෝ පාදවල ඇතිවෙන සුළු ආබාධ ගැන මදක් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් ජුනි මාසයේදී ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි නිසා අනවශ්‍ය බාහිර අලංකාරයට වඩා සුඛෝපභෝගී දේවල් වලට ඕනෑවට වඩා වියදම් කිරීමට සිත පෙළඹෙනවා. ඒ නිසා මුදල් පරිහරණයේදී තරමක් බුද්ධිමත් වෙන්න. ඒ වගේම තමයි මිථුන ලග්න ඔබට මේ ලැබෙන සිකුරු ශක්තිය මානසික නිදහස සහ විදේශීය වාසනාව ළඟා කරගන්න මේ තවදුරටත් සාර්ථක කරගන්න මෙන්න මේ දේවල් ටික කරන්න පුළුවන්. සෑම සිකුරාදා දිනකම ආගමික ස්ථානයකට සුදු නෙළුම් මල් පූජා කරන්න. අසරණ හෝ රෝගී අයට ඖෂධ හෝ ඇස් කණ්ණාඩි ලබා දීමට උදව් කරන්න. නිවසේ පිරිසිදුකම සහ සුවඳවත් බව නිරන්තරයෙන් පවත්වා ගන්න. ඔබ මිථුන ලග්න හිමියෙක් නම් මේ ජූනි මාසයේ ඔබේ විදේශ බලාපොරොත්තු හෝ සිහින කමෙන්ට් එකකින් අපට කියන්න අමතක කරන්න එපා.